ඔය හයිලයිට් තුන පාලි වචන ටික. අචින්තිතම්පි භවති, චින්තිතම්පි විනස්සති. කම්හං දල්හං හින්ති කරෝ. අපිත් කියලා තියෙනෝනේ බන්ට. හැබැයි ඔච්චරටම ජන සමාජයෝක අවශෝෂණය කරගත්තේ ඒ මිනිස්සයට ලැබුණු අපූරු හඬි. ඒක මිනිස්සුන්ගේ හදවත් වලට කාවැද්දෝ නිසා අපි දැකලා තියෙනවනේ පැතූ පෙම අහිමි වුණා කියලා සියදිවි නසාගත් ගෙලවැළලාගත් තරුණ තරුණී. ඉතින් කොල්ලෝ කෙල්ලන්ගේ හිතට ඔය ගැඹුරු දහම සරලව කාවැදුනම කෙල්ල දාලා ගියා කොල්ල දාලා ගියා කියලා ඌ බෙල්ලවැල් දාගන්න හිතෙන්නේ නෑනේ. ඌ දැනගෙනනේ එතකොට ආදරය කර. ඉතින් මේ මිනිස්සයා දෙන එක හොඳයි. පාටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණ, මහා ධර්මය කිව්වත් අවශෝෂණය කරගන්නේ අඩු පිරිසක් නම්. ඉතින් හොඳයිනේ මියුසිකල් ෂෝ එකක් තියනකොට වැඩිය. මියුසිකල් ෂෝ එකක් බලන්න එන සෙනග වගේ සෙනගේන ධර්මදේශනා මාලාවක් යන්නේ. කොයි දෙයකත් විවේචනය කරන, කොයි දෙයක් කුණු හොයන, කුණු රසම තප්පුලන සමහර නිරාගමිකයෝ සිවුරක් දැක්කම කුලප්පු වෙනවනේ. සිවුරකින් බණ කිව්වත් හොඳ නෑ. සිවුරකින් පන්සලක් ඇදුවත් හොඳ නෑ. බණ අහන අය බණහවි. බණ අහන්න අකමැති අය අහන්න තුයි. මස් කන අය මස් කාවි. මස් නොකන අය නොකාවි. නොකන අයට කන අය බයින්න ඕනේ. ඒ නිසා බණ අහන අය බණහවි. කොයි කාලෙත් බණ අහන එක මංගල කරුණක්.